Hello guys, welcome back to Gaya Work YouTube channel. I am back on the roads. ඉතින් guys සෑහෙන කාලෙකින් තමයි වීඩියෝ එකක් දාන්නේ. අද මම මේ ඉන්නේ මස්කෙලියේ ඉඳන් නල්ලතන්නියට යන පාරේ. අද අපි හවාරේ සිරිපා කරුණා කරන්න කියලා තමයි මේ යන්නේ. මාත් එක්ක යනවා මංජුල අයියා. එයා මගේ පිටිපස්සෙන් එනවා බයික් එක. මම මේ ගමන නුවරලින් පටන් ගත්තේ උදේ 4ට විතර. ඒ පටන් ගත්ත වෙලාව ඉඳන් වහිනවා. ඉතින් එක දිගට තෙමෙනවා. කොහොම වුණත් අපි දැන් ගොඩක් ළඟයි ශ්‍රීපාද ස්ථානයට. අපි යමු ඉස්සරහට යන ගමන් බලමු කොහොමද තත්ත්වය කියලා. ගයිස් මේ හරිය තියෙන්නේ මවුස්සා කැලේ ජලාශය. දිගටම බෝඩ් ගහලා තියෙනවා වටිනා ජීවිතය ජලාශයට බිලි දෙන්න එපා එහෙම කියලා. ඒ කියන්නේ මේක ටිකක් අර අනතුරුම වෙනවා ඇති නේද? කොහොමුණත් හරි ලස්සනයි ඉතින්. ඉතිකරුණේ ගැවසීම තහනම් කියලා එහෙම බෝඩ් ගහලා තියෙනවා. බලන්නකො ලස්සන මීදුමත් එක්ක. වාව්. මාරම් වයිබ් එකක් තමයි මෙතන තියෙන්නේ. මේ මස්කෙලිය පැත්තේ පාරවල් වලින් පුදුම ලස්සනක් තියෙන්නේ. මේවයි ලස්සන කියා ගන්න වචන නැහැ. මම බය වුණා එකපාරම බල්ලෙක් පැන්නා. ඉතින් වැස්ස නම් නවතින පාටක් නැහැ. දැන් වෙලාව උදේ 7:20යි. පාරම් වයිබ් එකක් තියෙන මේ පාරවල් වල මේ විදිහේ රතු පාට CTB බස් එකක් තියෙනවා. මේ කාලේ අවාරනේ වාරේ කාලේට එහෙම මේ පාරවල් ඉතින් සෙනඟ පිරෙනවා. දැන් නම් වැඩි සෙනඟක් නැහැ. ඉතින් මේ අවාර ශිල්පා කරුණා කරද්දී අපි දැන් නල්ලතන්නියට ගිහලා ටිකට් එකක් එකක් ගන්න ඕනේ. මම හිතන්නේ එක්කෙනෙක්ට රුපියල් 40ක් දුවද වෙන්නේ. ඊට අමතරව සර්විස් charge කියලා රුපියල් 17 වගේ ගෙවන්න තියෙනවා. මම දැනගත්ත විදියට හරියටම ගණන් දන්නේ නැහැ. ගිහිල්ලා මම බලලා කියන්නම්. නල්ලතන්නියට තව කිලෝමීටර් 8ක් වගේ දුරක් තමයි යත්තේ. වාව් බලන්නකො ලස්සනයි. පොඩි මේදුමකුත් තියෙනවා. මේ පාරවල් රැස්සත් එක්ක පොඩ්ඩක් තෙත්තලා ඒකත් එක්ක අර පරිසරයේ මාර වයිබ් එකක් තියෙන්නේ. ලක්ෂපාන වතුයාය. මේ දකුණු පැත්තෙන් තියෙන්නේ ලක්ෂපාන වතුයාය. බලන්න විදිහේ දර ඈත කඳු මීදුවේ වහගෙන වම් පැත්තේ ලස්සනට තියෙනවා උස්සා කැලේ ජලාශය. මේක අස්සල කහ පාට මල් පිපිලා. මේක වෙනම ලෝකයක්. ඉතින් මේ නල්ලතන්නිය හැටන් මස්කෙලිය මේ පැත්තේ ඉතින් මගේ වචනේ නම් දිව්‍ය ලෝක තමයි. අර පැත්තේ ඔයගොල්ලන්ට පේනවද ගහක් තියෙනවා අර කන්දේ. ඒ ගහ හරියට විතරක් පොඩි අවුවක් වැටලා තියෙනවා. ඒක තමුතුම දර්ශනයක්. ගයිස් ඉතින් මේ පාර දෙපැත්තේ තියෙන ගොඩක් කඩවල් වැහිලා වාර කාලෙට මේ කඩවල් ඔක්කොම හැරෙනවා. ඉතින් බලන්නකො වාරේ වෙනස නේද? සම්පූර්ණයෙන්ම පරිසරය රිකව වෙනවා මේ අවාරි කාලෙදි. ඉතින් ඔයගොල්ලෝ මට බනින්න පුළුවන් ඇයි මේ අවාරේ ශ්‍රීපා කරුණා කරන්න කියලා. අවාරේ ශ්‍රීපා කරුණා කරන්න හේතුව තමයි මම කැමති නෑ වැඩි සෙනඟ පිරෙන තැන් වලට. මම කැමති පාඩුවේ නිදහසේ සබාදාම ඉඳගන්න. ඉතින් වාර කාලේට අර සෙනඟ වැඩි වුණාම ඒකේ තියෙන වයිබ් එක යනවා. ඉතින් ඒකයි මම වාර කාලේ ලොකුවට යන්න කැමැත්තක් නැත්තේ. පාරවල් නෙමෙයි පුතා මේවා දිව්‍ය ලෝක. GoPro එක මම ඔන් කරනවා ඔෆ් කරනවා. මොකද කියනවා නම් මේ පාරේ රෙකෝඩ් කරන්න නැතුන් යන්න පුළුවන් තරම් නැති තරම්. ඒ තරම් ලස්සනයි. wow guys ඔන්න බලන්න මොහිනී ඇල්ල. කොහොමද ලස්සන? මෙම ජලයේ භාවිතයට සුදුසු නැත. ඇයි මේ මොහිනී ඇල්ලේ ජලයේ භාවිතයට සුදුසු නැහැ කියන්නේ? wow ඒකේ ලස්සන. ඔරනේ මේකේ ෆොටෝ එකක් ගහගන්න ඕනේ නැත්තම් ආපු එකට පාඩුයි. ඉතින් ඔන්න අපි ගෙදර පොඩි වෙලාවක් හිටියා. අපි දැන් ආපහු ගමන් ආරම්භ කරන්න හදන්නේ නල්ලතන්නිය බලා. මොකද අපිට ශ්‍රීපා කරුණා කරලා ආපහු අද හවස් වෙද්දී ගෙදර යන්නත් තියෙනවා. ඒකින්ද පුළුවන් තරම් ඉක්මන් කරන එක හොඳයි.
ඔන්න තියෙනවා නල්ලදන්නේ පොලිසිය. පොලිසියෙන් පොඩ්ඩක් අහලා බලන්න ඕන ටිකට් ගන්න කොහොමද කියලා. ගයිස් ඉතින් අපි පොලිසියට ගියා. එතනින් කිව්වේ ටිකට් ගන්න තාම හරියට ප්‍රොසෙස් එකක් නැහැ. ඒගොල්ලන්ට විස්තර දෙන්න කියලා අපේ විස්තර ලියාගත්තා. එච්චරයි කරේ. මම දැක්ක Facebook එකේ එහෙම අවාරේ යනවා නම් අපි පර්මිෂන් විදිහට ටිකට් එකක් ගන්න ඕනි කියලා කතාවක් යනවා. හැබැයි තාම මේ ප්‍රොසෙස් එක ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා තමයි අපිට පොලිසිය හිටපු ඒ නිලධාරීන් කිව්වේ. දැන් අපි බයික් එක දාන්න තැනක් හොයා ගන්න ඕනි. බයික් එක දාලා ගමන පටන් ගන්නවා. ගයිස් පේනවද මේවා වාරයට කොහොමද තියෙන්නේ අවාරයට කොහොමද තියෙන්නේ කඩවල් ඔක්කොම වහලා මේ බයික් එක දාන්න තැනක් තමයි නැත්තේ ආරක්ෂිතව දාන්න තැනක් නැහැ පාර අයිනේ නවත්තලා යන්න පුළුවන් පන්සල් පවා වහලා අවාරේ කාලෙට ගයිස් ඉතින් ඔන්න අපි බයික් දාලා හෙල්මට් එහෙම තියලා ගමන පටන් ගත්තා මේගොල්ලන්ට පිටිපස්සෙන් පේන හොටෙල් එකේ තමයි බයික් දැම්මේ මේ විදිහට ටිකට් එකක් ගන්න ඕනේ රුපියල් 300ක් වෙනවා එක බයික් එකකට කොහොමුණත් කමන්නේ මේක මේ බයික් එක පොඩ්ඩක් සේෆ් තැනක දාලා යන්න ඉබේ ගයිස් ඉතින් මේ අපි ගමන පටන් ගන්න කලින් පරාඩයක් කාලා පේන්ටියක් ගහනවා මෙන්න මේ කඩෙන් තමයි අපි පරාඩ කන්නේ ඉතින් ඇත්තටම කෑම හොඳයි රෙකමන්ඩ් කරන්න පුළුවන් ඒ වෙලෙම හදලා දුන්නේ ප්ලේන්ටියත් හොඳයි දැන් අපි කාලා ඉවරයි තව ටිකකින් ගමන පටන් ගන්නවා ඉතින් ඔන්න අපි ශ්‍රීපා කරුණාව පටන් ගත්තා ගෞතම ශ්‍රීපාද ස්ථානයේ මේ බෝඩ් එක ඔයගලන්ට හුරු පුරුදු ඇති. සාමාන්‍ය ශ්‍රීපාද යන හැමෝම මෙතන ෆොටෝ එකක් ගහනවා. ඉතින් මාත් මංජුලායට කියලා ෆොටෝ එකක් ගහගත්තා. ඉතින් එහෙනම් අපි සමන් දෙවි පිහිටෙන් කරුණාව පටන් ගමු. මම ඔයගලන්ට කලිනුත් කිව්වනේ අවාරෙන්න හේතුව තමයි මං කැමති අර සබහාදාම ඒ විදිහටම විඳගන්න. දැන් මිනිස්සු ආපුවාම ටිකක් අර ඒ සබහාදාම විඳගන්න අමාරුනේ. හැබැයි අර වාරේ කාලෙට තියෙන්නේ තමුතුම කල්ච් එකක්. මේ දෙපැත්තෙන් මේ කඩවල් ඔක්කොගෙම සෙනඟ පිරීලා ඉතින් හරිම ඇක්ටිව් ගතියක් තියෙනවා වාරේ කාලෙටත්. ඒක වෙනම කල්ච් එකක්. කොහොමුණත් මම කැමති මේ විදිහට. ගයිස් ඉතින් ඕගොල්ලන්ට පේනවද? අන්න අර හරිය නායක් ගිහලා තිනවා. ඔය අර නල්ලතන්නේ තියෙන කාපාක් එක් ගාව තමයි ඔය නාය ගිහලා තියන්නේ. දිට්ඨා විවසනෙන් මේ පැත්තට වෙච්ච ලාභහානි තමයි ඔය. ඉතින් ওই විදිහට ඉස්සරහට ගිය අපි සිරිපා අඩවියේ ద్వාරයේ වැනි මකර තොරණ ගාවට ළඟා වුණා. මේ මකර තොරණ ගාවම තමයි නල්ලතන්නිය වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලය පිහිටලා තියෙන්නේ. ඉතින් ඒ කාර්යාලයේ හිටිය නිලධාරීන් අපිට කතා කරලා අපේ විස්තර ලියාගෙන අවාරේ සිරිපා කරුණාවට අදාළ ප්‍රවේශ පත්‍රයක් අපිට නිකුත් කළා. ඒ වගේම තමයි සිරිපා අඩවියේ හමු සතුන්ගේ පොසිල අපිට මේ කාර්යාලයේදී බලා ගන්න පුළුවන් වුණා. මේ විදියට අලිහිස් කබල් එහෙමත් ඒ අතර වෙනවා. සිරිපා අඩවියේ අලිය තුන් දක්නට ලැබීම දුර්ලභ වුණත් ඔවුන් මෙම අඩවියේ ජීවත් වෙන බවට මේ හිස් කබල් සාක්ෂි සපයනවා. ඉතින් ඔයාලත් ඊළඟ වතාවේ සිරිපා කරුණා කරද්දී මේ අඩවි වනසත්ත්ව කාර්යාලයටත් ගොඩ වෙලා මේ පොසිල බලන්න අමතක කරන්න එපා. ගයිස් ඉතින් ඔන්න අපි මකර තොරණ ගාවට ඇවිල්ලා ඉන්නේ. අතීතයේ ඉදි කරපු මකර තොරණම තමයි මේ ප්‍රතිසංස්කරණය කරලා තාමත් මේ විදිහට තියාගෙන යන්නේ. ඉතින් අතීතයේ මිනිස්සු තමන්ගේ ජීවිත පවා පරදුවට තියලා ඉඩම් දීපල ඒවත් ලියලානේ මේ සිරිපා කරුණාව කරලා තින්නේ අතීතයේදී. ඉතින් ඒ වගේ ප්‍රෞඩ ඉතිහාසයක් තියෙන පුදබිමකට තමයි අපි මේ ඇතුල් වෙන්නේ. මේ බලන්න මේ වැහි කාලෙත් එක්ක මේ වතුර පාරවල් ඔක්කොම සක්‍රිය වෙලා තියෙන්නේ. මේ දිය පාරවල්. මට කියන්න අමතකුණා. අපි නල්ලතන්නියේ පොලිසියෙන් ඇහුවම කිව්වේ ටිකට් ගන්න එහෙම මුකුත් ඕනේ නැහැ කියලා. නමුත් ඒ පොලිසියේ මහත්වරුත් දැනුවත් වෙලා නැහැ වගේ. මේ මකර තොරණ ගාවම තියෙන අඩවි වන කාර්යාලය. ඉතින් ඒකෙන් අපිට ටිකට් එකක් ගන්න කිව්වා, පර්මිෂන් ගන්න කිව්වා. ඒ පර්මිෂන් එකට අපි දෙන්නටම රුපියල් 1170ක වගේ මුදලක් තමයි අය කරේ. ඉතින් ඕගොල්ලෝ අවාරේ සිරිපා කරුණා කරන්න හිතාගෙන ඉන්නවා නම් අනිවාර්යෙන්ම පර්මිෂන් එකක් ගන්න ඕනි. මොකද මේ පර්මිෂන් එක අතරින් පතර සමහර විට චෙක් කරන්නත් පුළුවන් කිව්වා වනජීවි නිලධාරීන්. බලන්න අර කන්ද පුරාවටම දිය පාරවල් ගලාගෙන යනවා. ඉතින් මේ අවාරේ තමයි සිරිපා අඩවිය සක්‍රිය වෙන්නේ. කොහොමද ලස්සන? ඔන්න අපි ඇවිල්ලා ඉන්නේ සීතගංගුලගම රතුපාලම ගාවට. මේ ඉස්සරහින් තියෙන රතුපාලම. ඉතින් මේ හරියේ සමන් දෙවි හාමුදුරන්ගේ මේ විදිහේ විශාල ප්‍රතිමාවක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් පේනවද සීතගංගුල ගලාගෙන යන විදිය? මේ දවස්වල වතුර ටිකක් සැරයි. ඔයගලන්ට ඇහෙනවද සද්දේ? සද්දෙන් ගලාගෙන බහිනවා. මාර පිරිසිදු වතුර තියෙන්නේ. මේ වයිදින් දිව්‍ය ලෝකේ තමයි.
මේ හරින් පාර දෙකට බෙදෙනවා. ඉතින් මේක දුර පාර මේක ළඟ පාර. ඉතින් ළඟ පාර යන්නේ ජපන් සාම විහාරය හරහා. අපි ඉතින් ළඟ පාර තමයි තෝරගත්තේ. මොකද අපිට සාම විහාරයත් බලාගෙන යන්න පුළුවන් එහෙම යද්දි. බලන්නකෝ මේ පාරේ තියෙන වයිබ් එක. මේ තුරුවි වෙනම ඉතින් ඉස්සරහට යන්න තියෙන්නේ. ඉතින් ඔන්න අපි ජපන් සාම විහාරය ගාවට ඇවිල්ලා ඉන්නේ. මේ විහාරයට පිවිසෙනකොට මෙන්න මේ විදිහේ සමරු පළකයක් අපිට බලා ගන්න පුළුවන්. මේ විදිහට තමයි පාර තියෙන්නේ. පාර ටිකක් අබලන්. ඒ වගේම තමයි අර පාර දෙකට බෙදෙන තැන ගහලා තියෙනවනේ මෙතන ශ්‍රීපාදයට ළඟ පාර කියලා. පාර ළඟ නම් ඇති. හැබැයි මේ පාර ටිකක් අර නැග්ම වැඩි. ඒකින්ද දැනෙන මහන්සිය වැඩි. ඉතින් ඕගොල්ලෝ එනකොට ඒක ගැනත් සැලකිලිමත් වෙන්න. කොහොම වුණත් හරිම ලස්සන පරිසරයක් තියෙන්නේ. පේනවද? හරියට ලස්සන දිය පාරක් ගලාගෙන බහිනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ජපන් සාම විහාරය අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔන්න ජපන් දන්න කෙනෙක් ඉන්නවා නම් අන්න අර අකුරු වල තේරුම කමෙන්ට් එකක් දාගෙන යන්න. ශ්‍රීපාද ස්ථානෙට යන්න දින්නේ මේ පාරෙන්. අපි යමු ඉස්සරහට. ජපන් සාම විහාරය පහු කරන් ටිකක් ඉස්සරහට එද්දි ආයෙමත් අර ඉස්සෙල්ලා දෙකට බෙදුණු පාරවල් ටික මුණ ගැහෙනවා. ඉතින් මේ පාර තමයි පහලින් එන පාර. ඇත්තටම මේක ළඟ පාර වුණාට මහන්සි අඩුව මේ පාරේ ආවම. ඒකත් මතක තියාගන්න. ඉතින් අපිට මේ පන්සල හරහා යන්නත් පුළුවන්, වටෙන් යන්නත් පුළුවන්. අපි මේ පැත්තෙන් යන්නේ. ගයිස් ඉතින් අවාරෙත් ඔන්න එක කඩයක් කරලා දින අපිට හම්බුණා. අර පල්ලෙහාවේ නල්ල තන්නේ නම් කඩ ටික කරලා තිබ්බා. හැබැයි උඩට ආවම මෙන්න මේ කඩේ කරලා තිනවා විතරයි අපිට හම්බුනේ මෙච්චර වෙලාවකට. මෙයාලා කියන විදිහට ඉස්සරහට ආයෙ කඩ නැල්ලු. බලමු අපි. ඔයාලට පේනවද දන්නේ නැහැ. මේ හරියට කුණු ගොඩක් අතෑරලා. දැන් මම දිගට මෙද්දී ওই විදිහට බලාගෙන ආවේ. ওই විදිහට පාර දෙපැත්තේ ප්‍රපාත වගේ තියෙනවනේ. අන්නේ තැන් වලට මේක කඩවල් වලින් කරනටද දන්නේ නැහැ. සෑහෙන කුණු ගොඩක් අතෑරලා තියෙනවා. ඕවට කියන්න වචන නැහැ. මේ වගේ සංවේදී පරිසර කලාපයක ඔය විදිහට කුණු විසි කරනවා කියන්නේ ඒගොල්ලෝ මිනිස්සු වෙන්න පුළුවන්ද? මගේ වීඩියෝ බලන ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ ඔයාලා සිරිපා දෙනවා නම් තමන් කියන හැමදේම අරගෙන යන්න ආපහු මේ සිරිපා අඩවියට දැනටවත් මේ බැහැර කරලා තියෙන කුණු ටික පමණටත් වැඩි. ගයිස් ඉතින් ඔන්න අපි ආවා සීත ගඟුලට. ඔන්න තියෙනවා ඉස්සරහින් සීත ගඟුල. සීත ගඟුල ගාව අම්බලම තමයි මේ තියෙන්නේ. අපිට ඕනනම් මේකේ රාත්‍රියේ නවතින්න එහෙම පුළුවන්. හැබැයි අද අපි හිතාගෙන ඉන්නේ අදම කරුණා කරලා අදම බහින්නම් කියලා. ඉතින් ඔන්න තියෙනවා සීත ගඟුල. සාමාන්‍යයෙන් ශ්‍රීපා කරුණා කරන අය වාරෙදි විශේෂයෙන්ම වාරෙදි ශ්‍රීපා කරුණා කරන අය මෙතනින් නාලා එහෙම පිරිසිදු වෙලා තමයි ශ්‍රීපාදේ කරුණා කරන්නේ. මාර පිරිසිදු වතුර තමයි මේ සීත ගඟුල එන්නේ. බලන්න වතුරේ කලර් එක. කලර් එක දැක්කම පේනවද කොච්චර පිරිසිදුද කියලා. ඉතින් ඔන්න අපි සීත ගඟලෙනුත් අතපය හොදගෙන පොඩ්ඩක් ෆ්‍රෙෂ් වෙලා ආපහු ගමන පටන් ගත්තා. දැන් ටිකක් නැග්මක් තියෙන්නේ. පේනවද? දැන් පොඩ්ඩක් එන්න නැග්ම වැඩි වෙනවා. ඔන්න අපි සීත ගඟුල පහු කරලා ටිකක් උඩට නැග්ගා. දැන් නම් ටිකක් මහන්සි. බලන්නකෝ පේන view එක. අර හරින් පේනවා ජපන් සාම විහාරේ. අපි ඉස්සෙල්ලා පහු කරන් ආවේ. මේ අවාරේ මාරම গুপ্ত හැඟීමක් තමයි මේ පාරේ අද්දි දැනෙන්නේ. පේනවද පරිසරයේ හැඟීම් බර ගතිය? හරි ඉතින් ඔන්න අපි රතු අම්බලම ගාවට ඇවිල්ලා ඉන්නේ. මේ තියෙන්නේ රතු අම්බලම. ඉතින් දැන් අර නැග්ම ටික ටික වැඩි වෙනවා. ඒ වගේම අපි දැන් ගමනෙන් භාගයක් විතර ඇවිල්ලා ඉන්නේ. ගයිස් ඉතින් පේනවද අතන අපේ හමුදාවේ අය වැඩ කරනවා. ඒගොල්ලෝ මේ පාර හදනවා. සාමාන්‍යයෙන් වාරේ කාලේ ඕගොල්ලෝ ශ්‍රීපා කරුණා කරලා තියෙනවා නම් ඕගොල්ලෝ දන්නවා මේ හරි මඩවලක් තමයි තියෙන්නේ. ගොඩක් වෙලාවට මඩ වලින් පිරලා තියෙන්නේ. ඉතින් ඔන්න අපේ හමුදායේ කොල්ලෝ එතෙන්ට මේ විදිහට ලස්සනට ගල් අතුරලා ඕගොල්ලන්ට වාරේ කාලේදී අපහසුාවක් නැතුව යන්න මේ විදිහට පාර හදනවා. ඉතින් ඔන්නෝව තමයි ශ්‍රීපා අඩවියේ අවාරයට වෙන ඕගොල්ලෝ නොදකින්න දේවල්. දැන් වෙලාව 10:40යි.
අපි උදේ නල්ල දන්නේ ගමන පටන් ගත්තේ 8:00 වගේ. ඉතින් දැන් පැය දෙකක් විතර අපි නැගලා ඉන්නේ. දැන් පොඩ්ඩක් මහන්සි. ඒකින්ද පොඩ්ඩක් බිස්කට් එකක් එහෙම කාලා ආපහු හිමීට ගමන පටන් ගන්න තමයි යන්නේ. ගයිස් අපි දිගට පාන ඉන්නේ. කොහොමද මීදුම යන වේගය බලන්නකෝ. ඉතින් වෙනදාට මෙතන සෙනඟ පිරලා ඉන්නවනේ. අද ඉන්නේ මායි මංජුලයි. ඊට අමතරව ෆොරින් සෙට් එකක් ඉන්නවා. එයාලයි විතරයි. ගයිස් බලන්නකෝ මේ මල්ලේ ආයේ ලස්සන. අපි දැන් ඉදිකටු පාන පහු කරලා උඩට යන ගමන් ඉන්නේ. මේ විදිහට තමයි පරිසරය තියෙන්නේ. මීදුමකින් මුළු පරිසරයම වෙලාගෙන තියෙන්නේ මේ වෙලාවේ. ඉතින් අපි මේ කරුණා කරන්නේ හැටන් පාරෙන්. ඉතින් ඒ වගේම මේ පාරෙන් ගිහිල්ලා අපිට රත්නපුර පාර හරහා උඩමළුවට යන්නත් පුළුවන්. බලන්නකෝ ඉතින් මෙතන මේ මීදුමත් එක්ක තියෙන වයිබ් එක. පිස්සු හැදෙනවා ඈ. වාව්. මාරම් වයිබ් එකක් මේක නම්. ඉතින් අපි මේ ගමන ආවේ වාරේ ඉවර වුණ ගමම වගේනේ. සාමාන්‍යයෙන් වාරේ ඉවර වෙන්නේ වෙසක් පොය දවසරනේ. අපි මේ ගමන යන්නේ ජූලි 11. ඉතින් තාම අර අවාරේ තියෙන වයිබ් එක සම්පූර්ණයෙන්ම ඇවිල්ලා නැහැ. ඒ වුණාට ඔන්න බලන්න මෙන්න මේ විදිහට චූටි වතුර පාරවල් මේ පඩිපෙල් දිගේ ගලාගෙන යනවා. ඉතින් සාමාන්‍යයෙන් අවාරේ පීක් එකට වගේ ආවම මේ පඩිපෙල් පුරාවට දියාලි වගේ වතුර පාරවල් ගලාගෙන එනවා වැස්සත් එක්ක. එතකොට තියෙන්නේ වෙනස්ම වයිබ් එකක්. හැබැයි ඒ කාලේට එන එක ගොඩක් අනාරක්ෂිතයි. මොකද අකුණු සැරහිමත් වදිනවා. ඒකින්ද සාමාන්‍යයෙන් අවාරේ කරුණා කරනවා නම් වාරේ ඉවරුණ ගමම වගේ එන එක තමයි හොඳ. 3411 වෙනි පියවර තමයි ඉස්සරහින් තියෙන්නේ. අර පොරිනස්ලා දෙන්නේ නගින්නේ. එතකොට අපි පඩි 3411ක් නැගලා. තව පඩි 108කින් අපිට හම් වෙනවා මහගිරි දඹේ. සිරිපා කරුණාවට තව පඩි කිහිපයක් පමණයි. මාර මොටිවේෂන් එකක්. ගයිස් ඉතින් ඔන්න අපි මහගිරි දඹේ නගින්නයි හදන්නේ. ඒ වගේම මෙතනින් තමයි සඳකල තැන්න හරහා ශ්‍රීපාදයට යන පාර වැටලා තියෙන්නේ. සාමාන්‍යයෙන් පහසුකම් අඩු කැලෑව මැදින් වැටුණු පාරක්. අපි එහෙනම් යමු. තව ටිකයි අපිට උඩුමළුවට යන්න තියෙන්නේ. ගයිස් අපි මහගිරි දඹේ භාගයක් විතර නැගලා ඉන්නේ. කොහොමද view එක? view එක කිව්වට මොකුත් view එකක් පේන්නේ නැහැ. මෙතනින් ඔක්කොම වැහිලා තියෙන්නේ. සුදු පාටයි zero visibility. ඒ වුණාට මේකේ සාමාන්‍යයෙන් view එක පේන දවස් වලට අන්න අර පැත්තේ view එකක් පේනවා. පුදුම ලස්සනක් තියෙන්නේ. වාරේ කාලෙට එහෙම. අද නම් පොඩ්ඩක් ඒ view එක බලා ගන්න විදිහක් නැහැ. නමුත් මේකත් හරිම අමුතු හැඟීමක්. බලන්නකෝ මීදුම යන විදිය යන වේගය බලන්නකෝ. බලාකුළු උඩ ඉන්නවා වගේ. ඔන්න ගයිස් තව බෝඩ් එකක් තියෙනවා 4109 වැනි පියවර. තව පඩි 99කින් ඔබ පිවිසෙන්නේ අහස් ගව්වටයි. ඉදිරියට ඔබට අවසාන කඩේ නොහොත් හිමේ කඩේ හමුවේ. මේ බස් වහරේ ඇහැල ගනෝ නමින් හඳුන්වයි. ඉතින් අපි දැන් සිරිපා මළුවට ගොඩක් ළඟයි. මේ වීදියේ බෝඩ් ගහලා තියෙන එක ඇත්තටම වටිනවා. මොකද මහන්සියෙන් මේ කරුණා කරද්දී මේ වගේ බෝඩ් එකක් දැක්කම ඒකෙන් ඇත්තටම මොටිවේෂන් එකක් හම් වෙනවා. ඉතින් තව ටිකයි අපි එහෙනම් යමු උඩටම. ඔන්න අපි දැන් ඉන්නේ හිමේ කඩේ ගාව. එහෙම නැත්නම් ඇහැල කනුව ගාව. ඒ වගේම ඔයාලට පෙන්වන්න විශේෂයක් තියෙනවා අන්න අර හරිය. ටිකක් උඩට ගිහිල්ලා මම ඔයාලට පෙන්වන්නම්. ඔන්න මෙතෙන්ට තමයි ඇහැල කනුව කියන්නේ. පේනවද? මේ හරිය ඇහැල කනුව කියලා මේ විදිහට පුවරකුත් හයි කරලා තියෙනවා. ඒ වගේම ඔයාලට පෙන්වන්න විශේෂ දෙයක් තියෙනවා කිව්වනේ. ඔයාලට පේනවද මේ හරිය පාලමක්. ඒ වගේම ඔයාලට හරියට බැලුවොත් පේනවාදී දන් වැලකුත් තියෙනවා. ඉතින් ඉස්සර කාලේ මිනිස්සු ඔන්න ඔය වගේ දැඩි ආනතියක් තියෙන පාලම් වල ගිහිල්ලා තමයි මේ සිරිපා කරුණාව කරලා තියෙන්නේ. එතකොට මේ විදිහට අත්තටවල් තිබිලා නැහැ. අර විදිහේ දන් වැල් වල ආධාරයෙන් තමයි ඒගොල්ලෝ උඩට නැගලා තියෙන්නේ. දන් වැල් තමයි අත්තටක් විදිහට පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් බලන්නකෝ ඒ කාලේ කොච්චර භක්තියකින් කොච්චර දුෂ්කරතා මැද්දේද සිරිපා කරුණාව කරන්න ඇත්තේ. යනවාරි කතාවක් තියෙනවා සිරිපා කරුණාව කරද්දී තමන්ගේ දේපල පවා දරුවන්ට ලියලා දිය තමයි සිරිපා කරුණාව කරන්න කියලා. ඒ කාලේ එච්චර දුෂ්කර මට්ටමක තමයි මේ සිරිපා කරුණාව තිබිලා තියෙන්නේ. ඉතින් දැන් උඩමළුවට ගොඩක් ළඟයි. අපි එහෙනම් ඉහළටම කරුණා කරමු. මේ ටික නම් දනිස් මූණ වැදෙන මට්ටමටම පඩිපෙල් වල ආනතිය සැරයි. ගයිස් ඉතින් ඔන්න අපි දැන් උඩමළුව ළඟටම ඇවිල්ලා ඉන්නේ. මාර සතුටුයි. යමු අපි උඩමළුවටම. මළුව නම් මීදුමේ වැහිලා තියෙන්නේ. අද මොකුත් view එකක් නම් පේන්නේ නැති වෙයි. ඒ වුණාට හිතේ සතුටනේ වැදගත්. අපි යමු.
ඉතින් ඔන්න අපි උඩමළුවට ආවා. වාරදි වගේ නෙමෙයි. වාරදි උඩමළුවට අපිට ප්‍රවේශ වෙන්න බෑ. ඉන්න මේ විදිහට තමයි අපිට උඩමළුව වැඳ පුදා ගන්න වෙන්නේ. පේනවද? ඉතින් ඔයාලට පේනවා ඇති උඩමළුව සම්පූර්ණයෙන්ම මීදුවෙන් වැහිලා තියෙන්නේ. අවාර කියන්නේ ඉතින් දෙවියන්ට සබහාදහමට අයිති කාලනේ. ඉතින් මේ විදිහට අවාරෙදි මේ උඩමළුව මීදුවෙන් වැහිලා තියෙද්දි වලාකුලක් උඩ තියෙන දිව්‍ය අඩවියක් වගේම තමයි උඩමළුව පේන්නේ. ඉතින් අපිට දෙතුන් දෙනෙක් කැරෙන්න ලංකාවේ නම් ලොකුවට මුණ ගැහුන්නේ නැහැ මේ ගමනේදී. ගොඩම පොරින් අය තමයි මේ අවාරෙදි සිරිපා කරුණාව කරන්නේ. මේ තියෙන්නේ රත්නපුර පාර. පේනවද රත්නපුර පාරත් සම්පූර්ණයෙන්ම මීදුවෙන් වැහිලා තියෙන්නේ. මේ සැරේ අවාරෙදි විවෘත වෙන්නේ පාරවල් දෙකක් විතරයි. එකක් රත්නපුර පාර, අනිත් එක හැටන් පාර. ඉතින් ඒකෙනුත් හැටන් පාර තමයි එන්න ලේසිම පාර. ඊට අමතරව සිරිපා කරුණා කරන්න තියෙන පාරවල් වෙන රත්න පාර, ඊට පස්සේ පලාබද්දල පාර, සඳගල දෙන්න පාර, අන්න ඒ වගේ පාරවල් ඔක්කොම මේ අවාරෙදි වහලා දාලා තමයි තියෙන්නේ. හදිස්සි හරි ඔයගොල්ලෝ ඇවිල්ලා අහු වුණොත් උසාවි යන්න වගේම දඩ ගෙවන්නත් වෙන්න පුළුවන්. ඒක නිසා ඔයාලා අවාර එනවා නම් එන්න ඕනි හැටන් පාරෙන් හරි රත්නපුර පාරෙන් හරි. ඒකෙනුත් හැටන් පාර තමයි මම නම් රෙකමන්ඩ් කරන්නේ. අතීතයේ බුදුරජාණන් වහන්සේගේ තෙවැනි ලංකා ගමනේදී සුමන සමන් දෙවියන්ගේ ආරාධනාවෙන් සමනල කන්ද මුදුනේ උන්වහන්සේගේ වම් සිරිපා සලකුණ පිහිටවීමත් එක්ක තමයි මේ ශ්‍රීපාද වන්දනාව ආරම්භ වෙන්නේ. එදා ඉඳන් අද වෙනකල් සියවස් ගණනාවක් තිස්සේ ලක්ෂ සංඛ්‍යාත වැතිමතුන්ගේ නොසැලෙන භක්තිය සහ වන්දනාවට මේ පිම්බීම පාත්‍ර වුණා. ඒ විදිහට පූජනීයත්වයට පත් වුණ අසිරිමත් පිම්බීමක් වැඳ පුදා ගන්න ලැබීම ඇත්තටම අපි ලැබපු ලොකුම භාග්‍යයක් විදිහට අපිට දැනුණා. ඉතින් ඔය විදිහට මීදුවෙන් වහගත්ත මළුවට වෙලා හෝරා කීපයක් ගත කළ අපි ආපහු ගම්බිම් බලා යන්න සූදානම් වුණා. ඉතින් ඔන්න අපි අවාරේ සිරිපා කරුණා කරලා ආපහු පල්ලෙහාට බහින්න තමයි හදන්නේ. අපි මෙතන පැය එකමාරක් විතර ගත කරා. නමුත් මේ විදිහට තමයි කාලගුණේ තිබ්බේ. මීදුම අයින් වුණෙත් නැහැ. ඔයාලට පේනවා ඇති මේ පැත්තේ මීදුම තියෙන්නේ. ওই විදිහට තමයි අපේ අවාරේ සිරිපා කරුණා චාරිකාව නිමා වෙන්නේ. අපි දැන් ආපහු පහළට බහැලා ගෙවල් වලට යන්නත් ඕනි. ටිකක් මහන්සි අත්තරම කිව්වොත්. එහෙනම් මේ vlog එක මෙතන ඉවර කරනවා. අපි එහෙනම් තවත් vlog එකකින් ඉක්මනට මම